මතක තියාගන්න ඔයාට තියෙන්නේ එකම එක ජීවිතයක්. ඒ ජීවිතේ තීරණය කරන්නේ ඔයා මිසක් ඔයාගේ වටාපිටාවේ ඉන්න මිනිස්සු නෙවෙයි. අද ගොඩක් වෙලාවට අපි හිතෙන් නැටෙන්නේ අපි පස්සට යන්නේ අනුන්ගේ කතා නිසා. කවුරු හරි මොනවා හරි කිව්ව ගමන් අපි ඒ ගැන හිතේද ස්ට්‍රෙස් වෙනවා. හැමෝම එකම රේස් එකක දුවනවා කියලා හිතලා අපිත් ඒ පස්සේ දුවන්න හදනවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. එක එක මිනිස්සුන්ගේ ඉලක්ක වෙනස්. එක එක මිනිස්සුන්ගේ කාලවකවානුත් වෙනස්. සමහරව අවුරුදු 20 දී දිනන දේ තවත් කෙනෙක් දිනන්නේ අවුරුදු 40 දී වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා අසාර්ථකයි කියලා. මිනිස්සුන්ට ඕනි දේවල් කියන්න දෙන්න. ඒක වුන්ගේ ස්වභාවය. හැබැයි ඒක තව ඔයාගේ ඔළුවට අරගෙන ඔයාගේ වටින කාලේ ඔයාගේ මානසික නිදහස විනාශ කරගන්න යන්න එපා. ඔයාගේ තරඟේ තියෙන්න ඕනේ ඔයත් එක්කම. ඊට ඔයාට වඩා අද ඉන්න ඔයා පොඩ්ඩක් හරි ඉදිරියෙන් ඉන්නා නම් අන්න ඔයා ඉන්නේ හරි පාරේ. අනුන්ගේ ජීවිතේ ඔයාගේ ජීවිතේ සසඳන්න යන්න එපා. ඔයාගේ හීන වලට පණ දෙන්න. මොකද මේ ජීවිතේ ඔයාගේ. ඒක සතුට තීරණය කරන්නේ ඔයාමයි.